testing one. හරි අයිබෝන් ළමයි ඇහෙනව පේනවද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඇහෙනව පේනවද කියලා chat එකට මැසේජ් එකක් දාන්න. හරි ඉතින් කොහොමද ළමයි අද එතකොට අපි අද අලුත් දවසේ අද අලුත් පාඩමකින් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි මේ ඝර්ෂණයේ පාඩම තමයි ඔයාලට ගෙනහල්ලා තියෙන්නේ. හරි ලේසි පාඩමක්. අපි සම්පූර්ණයෙන්ම ඉතාමත් පොඩි වෙලාවකින් ඝර්ෂණය කියන පාඩම මතක් කරගෙන අපි එකෙන් විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ගමු. එතකොට ගිය සතිය අපිට තාන්දේ තියන්න බැරි වුණා. එතකොට අපි පටන් ගන්නවා එහෙනම් හැමෝටම ඇහෙනවා පේනවා කියලා කිව්වන්නේ නේද? එහෙම ගැටලුවක් නැති වෙති කියලා තියෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට message එකක් දාන්න. ප්‍රවේණීය පාඩම YouTube එකට දාලා තියෙනවා. බලමු නැති අය ප්‍රවේණීය පාඩම YouTube එකෙන් බලලා දාගන්න. අපි එදා සම්පූර්ණයෙන්ම ප්‍රවේණීය පාඩම ඒ කියන්නේ රචනා ප්‍රශ්න කරන්න පුළුවන් වෙන විදිහට ප්‍රවේණීය පාඩම සාකච්ඡා කරලා තියරිත් එක්ක ඊට පස්සේ අපි රචනා ප්‍රශ්න සාකච්ඡා කරා. අපි මාතෘකාව දාගමු. පාඩමේ නම තමයි ඝර්ෂණය. ඝර්ෂණය. පොඩි මතක් කිරීමක් කරලා දීලා අපි ප්‍රශ්න වලට යමු. මොකද්ද ඝර්ෂණය කියලා කියන්නේ බබාලා ඈ? මොකද්ද ඝර්ෂණය කියන්නේ? ඝර්ෂණය කියන්නේ මොකක් හරි චලනය වෙන දෙයකට තියෙන ඒ කියන්නේ බාධාව. ඒ කියන්නේ මොකක් හරි චලනය වෙන මේ අපි හිතන වස්තුවක් තියෙනවා මේ විදිහට. යම්කිසි පෘෂ්ඨයක් මත හිතන්න මේ විදිහට වස්තුවක් තියෙනවා කියලා. මේ වස්තුවට අපි බලයක් දෙනවා. බලය දුන්නාම චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනයට ඇති වෙන බාධාව. චලනය කරන්න දෙන්නේ නැති වෙන්න කරන බාධාවක් වගේ දෙයක් තමයි ඝර්ෂණය කියලා කියන්නේ. අපි හිතන්න අපි මේ පැත්තට බලයක් දෙනවා. හරිද? බලයක් දෙනවා. එතකොට මේ බලයක් දෙනකොට බලන්න මේ වස්තුව මේ පෘෂ්ඨයත් එක්ක ඇලිලානේ තියෙන්නේ. එතකොට මේ පෘෂ්ඨය දෙක අතර මේකට බලයක් දෙනකොට ඒකට ප්‍රතිවිරුද්ධව මේ පෘෂ්ඨය මගින් තමයි ඇති කරන්නේ ප්‍රතිවිරුද්ධ බලයක්. ආන්ගේ බලයට අපි කියනවා බාලා ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය කියලා. හරි ලේසි. ලොකු දෙයක් නෙමෙයි. එතකොට මේ ඝර්ෂණ බලය කියනකොට දැන් අපි මේ යොදන බලය මේ පැත්තට තියෙනවා. ඒත් එක්ක මේ වස්තුවේ මේ පැත්තට දාන්නේ නැහැ කොයිලා ඇත්තද? කොහොම දැම්මොත් වැරදි. විශේෂ වැදගත් කාරණාව තමයි මේ ඝර්ෂණය ක්‍රියා කරන්නේ මේ පෘෂ්ඨයත් එක්ක. තේරුණායි? හරිනේ? ඔක තේරුණා නේද? හරි. එතකොට විභාගෙදී ප්‍රශ්නයක් අහනකොට මේ මෙන්න මේ විදිහට ප්‍රශ්නේ පටන් ගන්නවා. සුමට පෘෂ්ඨයක් කියලා. මොකක් හරි මේ ඝර්ෂණය සම්බන්ධව හරි ඊට පස්සේ නිව්ටන් නියම F සමානයි ma කියන ප්‍රශ්න වලින් අහනකොට ඒ ප්‍රශ්නේ කියලා තියෙනවා සුමට පෘෂ්ඨයක් කියලා. සුමට පෘෂ්ඨයක් කියලා තිබ්බොත් ඒකේ තේරුම තමයි ඝර්ෂණ බලය බිඳුවයි. ඝර්ෂණ බලය බිඳුවයි කියන එක තමයි එකෙන් කියන්නේ. ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ චලනය කිරීමට බාධාවක් නැහැ. ඇත්තටම 100% මේ ඝර්ෂණය බිඳුව වෙච්ච පෘෂ්ඨ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතන්න ඔයාලා කැරම් බෝඩ් එකක කැරම් සෙල්ලම් කරනකොට මොකද වෙන්නේ? පිටතට අපි ඩිස්ක් එකෙන් ගහනවානේ.
එතකොට සාමාන්‍යයෙන් ඉත්තු සෙට් එකක් තියලා ඒකෙන් ඩිස්ක් එකෙන් ගහනකොට දැන් බලට ඉත්තු යනකොට අපි සාමාන්‍ය විදියට ඩිස්ක් එකෙන් ගහනවට වඩා අපි මේ අර පවුඩර් ටිකක් දාලා සුමට පුෂ්ඨය සුමට කරනවා. එතකොට මොකද වෙන්නේ? වඩාත් වැඩි වේගයෙන් යනවා නේද ඉත්ත? එතකොට වෙන්නේ ඒ පෘෂ්ඨය සුමට වෙනවා. සුමට වෙනවා කියලා කියන්නේ ඝර්ෂණ බලය අඩු වෙනවා. ඒ විදිහට අපිට යම්කිසි පෘෂ්ඨයක් හිතන්න සුමට කරන්න පුළුවන්. සුමට කරාම මොකද වෙන්නේ? ඝර්ෂණ බලය අඩු වෙනවා. අපිට යම්කිසි පෘෂ්ඨයක් අපි ඒ පෘෂ්ඨයේ හීරුව දැන් හිතන්න පොඩි බබෙක් ඇවිල්ලා මේ මොකද ඒ කැරම් බෝඩ් එක පොඩි යන ස්ක්‍රූ පුනියනකින් හරි අනේකින් හරි මේම හූරනවා. හූරලා බෝඩ් එක විනාශ කරලා දානවා. ඒ මොකද වෙන්නේ? සෙල්ලම් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් වතුර වැටෙනවා. වතුර වැටුනම මොකද වෙන්නේ? පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙනවා. තේරුණාද? එතකොට ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධකයක් එතනම එනවා. මොකද? පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒක ඝර්ෂණයට බලපානවා. ඝර්ෂණය අඩු වෙන්න හරි වැඩි වෙන්න හරි බලපානවා. හරිද? අපි ප්‍රධාන මූලික කර්ම අපි දැන් දාගමු මේ විදියට ඔයාලා දර්ශනය කියලා මාතෘකාව දාගන්නකො. ෂෝට් නෝට් එකක් අපි ගහන්නේ නේ. ඝර්ෂණය කියලා මාතෘකාව දාලා හරිද? ලියා ගන්න. පළවෙනි පොයින්ට් එක තමයි චලනය කරවන පැත්තට විරුද්ධ අතට ඇති කරන බලය ඝර්ෂණ බලය වේ. ඇති කරන බලය වේ. උදාහරණ මොනවද? උදාහරණ මේ විදිහට එකක් අපි දාගමු. මෙන්න මෙහෙම තිරස් පෘෂ්ඨයක් තියෙනවා. තිරස් පෘෂ්ඨයක් මත අපි යම්කිසි වස්තුවක් තියෙනවා. හරිනේ? අපි මේ වස්තුවට ලබා දෙනවා F කියලා බලයක්. එතකොට මේ F කියන බලය ලබා දුන්නාම මේ වස්තුව චලනය කිරීමට ලබා දෙන බලයට විරුද්ධ අතට ක්‍රියා කරන බලය මෙන්න මේ පෘෂ්ඨයේ දිගේ මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. හරිනේ? අපි මේ බලයට කියනවා ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය. ඊට පස්සේ වැදගත් කාරණාව තමයි අපි ඊළඟට පොයින්ට් එකක් දා ගන්නවා. ඝර්ෂණ බලය ඇතිවන්නේ පෘෂ්ඨ දෙකක් අතරය. තේරුණා? දැන් මේ ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වුණේ මේ වස්තුව මේම තියලා තියෙනවානේ මේ පෘෂ්ඨයේ උඩ. එතකොට මේ තියෙන්නේ තිරස් මේසය. මෙන්න මේ දෙක අතර තමයි මොකද්ද ඝර්ෂණ බලය ඇති වෙන්නේ. මෙන්න මේක තමයි ඔය කියන්නේ. ඝර්ෂණ බලය ඇති වෙන්නේ පෘෂ්ඨ දෙක අතර. ඔක අපි දැනන් ඉන්න ඕනේ. ඇයි මේක ඇඳගන්න? නේද? නැත්නම් පෙලක් අය
වෙලකේ මේක වස්තුව බලය දුන්නාම මෙන්න මෙහෙන් ලකුණු කරනවා. ඔහොම ආපස්සට ඝර්ෂණ බලය කියලා. හරිද? මේක වැරදි ඈ. හරිද? ඒක දාගත්තද ළමයි? බබලා දාගත්තද? chat එකට message එකක් දාන්න. ඒක දාගත්තද කියලා. පේනව නේද? ගැටලුවක් නැහැ නේද? එහෙනම් පේනවනේ ආයි. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් message එකක් දාන්න. හරි. මේ විදිහට පොයින්ට් ටික අපි එකතු කරගෙන යන් ඊට පස්සේ හරියටම හරි අපිට පැයක් විතර යනකොට සම්පූර්ණයෙන් මේක ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. ප්‍රශ්නත් ඊට පස්සේ අපිට කරලා ඝර්ෂණයේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාගන්න පුළුවන් අද. ඔන්න දැන් පොඩ වරද්දන දෙයක් කියන්නේ ඔන්න හිතන්න මේ වගේ හරිනේ මෙන්න මේ වගේ රෝදයක් තියෙනවා. මෙන්න මෙහෙම පාරක. හරිද? රෝදේ යන්නේ මේ පැත්තට. හරිද? එතකොට මේ පැත්තට යන්න නම් රෝදේ චලනය වෙන්නේ කොයි පැත්තටද? රෝදේ අපි මෙන්න මේ දිශාවට යන්න ඕනේ. එතකොට මට කියන්න රෝදය චලනය වෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තටද? මේ පැත්තටද? රෝදය චලනය වෙන්නේ. එක කියන අය මේ පැත්ත, දෙක කියන අය මේ පැත්ත. රෝදය මේ විදිහට රෝදේ කරකිනවනේ. රෝදේ චලනය කරන්නේ කොයි පැත්තටද කියලා මට එකද දෙකද කියලා chat එකට message එකක් දාන්න. ඔව්. අහන්න බලන්න. එකද දෙකද කියලා. හරියට හරි. ඔව්. දැන් ඒක තමයි කියන්නේ. අන්න මේ බලන්න. අපි හොඳ ළමයි ඉන්නේ. අපි මේ විදියට රෝදයක් බලන්න රෝදයක් මේ පෘෂ්ඨයකට ගෑවෙනකොට අපි රෝදය මේ පැත්තටනේ කරගෙන්නේ නේ. එතකොට රෝදය මේ පෘෂ්ඨයෙන් මේ පැත්තට තල්ලු කරන්නේ. රෝදය චලනය කරන්නේ මේ පැත්තට. හරිද? රෝදය චලනය කරන්නේ මේ පැත්තට. එහෙනම් ඒ චලනය කරන පැත්තට විරුද්ධ අතට තියෙන මොන බලයද? ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා පෘෂ්ඨය ඔස්සේ මේ දිශාවට. මෙන්න ඝර්ෂණ බලය. එතකොට අපි වාහනවල යන්නේ කොහොමද? චලනය කරන්නේ මේ පැත්තට. අපි වාහනවල යන්නේ ඝර්ෂණ බලය. පෘෂ්ඨ දෙක අතර තියෙන ඝර්ෂණ බලය නිසා තමයි අපිට චලනය වෙන්නේ. හරිනේ? පැහැදිලිද? එතකොට දැන් අපි ඇවිදගෙන යන හැටි බලන්න. දැන් මිනිස්සෙක් ඇවිදිනකොට මොකද වෙන්නේ? මෙහෙම එයා මෙහෙම කකුල කොහොම දානවනේ මේ පෘෂ්ඨේ. හරිද? එතකොට මෙයා මේ පැත්තට බලයක් දෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධව මොකද වෙන්නේ? ඝර්ෂණ බලය නිසා මිනිස්සයා ඉදිරියට යනවා. හරි. අපි මේ දෙවෙනි අවස්ථාවත් අපි දාගමු ඈ. මොකද මේක විභාගෙට MCQ එකක් විදිහට එන එකක් හින්දා තමයි මම ඕක දැම්මේ. හරි. හරි. ඒකත් දාගමු. චලනය වන්නේ මේ පැත්තට. චලනය වෙන්නේ මේ පැත්තට. චලනය සිදුවන දේ මේ පැත්තට. හරි. ඉතින් ඒකත් අපි හරි. ඊට පස්සේ
බේසික් කරුණු දෙකක් අපි දාගත්තා. මොකද්ද පළවෙනි එක ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද? ඝර්ෂණ බලය කියන්නේ චලනය කරනකොට ඇතිවන ප්‍රතිවිරුද්ධ බලය. හරිද? ඒක ක්‍රියාත්මක වෙන්නේ පෘෂ්ඨ දෙකක් අතර. ඊට පස්සේ අපි බයිසිකල් රෝදයක් අපි රෝදයක් චලනය වෙනකොට ඝර්ෂණ බලය ඇති වෙන හැටි කිව්වා. මිනිස්සෙක් ඇවිදිනකොට මේ චලනය මේ ඝර්ෂණ බලය ඇති වෙන ආකාරය කිව්වා. අපි දැන් කතා කරන්නේ ඝර්ෂණ බලය ආකාර තුනක් තියෙනවා. ඔබලන්න මතකයි? ඝර්ෂණ බලය ආකාර තුනක් තියෙනවා. මොකක්ද ඒ ආකාර තුන කියලා කියන්න පුළුවන්ද කියලා බලන්න. ඝර්ෂණ බලය ඔබලා මතකේ තියාගන්න ආකාර තුනයි තියෙන්නේ. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඔක කියන්න බලන්න. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඝර්ෂණයේ ආකාර තුනයි. ඝර්ෂණයේ ආකාර තුනයි. මතක නැත්තම් මේ දැන් මාත් එක පාඩම් කර කර මතක තියාගමු. මොකද්ද? පළවෙනි එක ස්ථිතික ඝර්ෂණ බලය. ඊළඟ එක සීමාකාරී ඝර්ෂණ බලය. අනිත් එක තමයි ගතික ඝර්ෂණ බලය. හරිනේ. ස්ථිර ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ මොන අවස්ථාවේදීද? වස්තුවක් මත, ඕනෑම වස්තුවක් මත, යම්කිසි ඕනෑම වස්තුවක් මත බලයක් යොදනකොට ඒත් වස්තුව චලනය වෙන්නේ නැත්නම් එතන ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. හිතන්න මේ විදියට අපි යම්කිසි වස්තුවක් මත, පෘෂ්ඨයක් මත තියෙන වස්තුවක් මත, හරිද? මේ තියෙන වස්තුවක් මත අපි මේ පැත්තට නිව්ටන් 10ක බලයක් යොදනවා. නිව්ටන් 10ක බලයක් යෙදුවට මේකේ මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. එහෙම චලනය වෙන්නේ නැත්නම්, එහෙම චලනය වෙන්නේ නැත්තේ මොන ඝර්ෂණ බලයෙන් හින්දාද? ඒකට තමයි අපි කියන්නේ මෙන්න මේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලයේ විශේෂත්වය මොකද්ද? යොදන බලයට සමානයි ඇති කරන ඝර්ෂණ බලය. යොදන බලයට සමානයි ස්ථිතික ඝර්ෂණ බලය. තේරුණාද? යොදන බලයට සමාන ස්ථිතික ඝර්ෂණ බලය. එතකොට මට කියන්න මේ පෘෂ්ඨ දෙක අතර මේ පැත්තට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයේ අගය කීයද? මට කියන්න මේ ඝර්ෂණ බලයේ අගය කීයද කියලා මැසේජ් එකක් දාන්න. chat එකට මැසේජ් එකක් දාන්න. දාන්න. ඉක්මනට දාන්න. හරියට හරි නිව්ටන් 10යි. නිව්ටන් 10යි. හරිම ලේසි. නිව්ටන් 10යි. හරිද? ඉතින් හරි. දැන් බලන්න. හරිනේ. දැන් මේ අවස්ථාව හරි අපි මේක ඩෝන් ගාලා දාගමු. ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය ආකාර තුනයි. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය කියලා දාගන්න. මේ විදිහට දාගන්න එපා. අපි නෝට් එකක් විදිහට දාගමු. පොයින්ට් එකක් විදිහට අපි දාගමු.
ඝර්ෂණ බලය ආකාර තුනකි. පළවෙනි එක මොකක්ද? රෝම ඉලක්කම් අංක 1 මේ රචනා ප්‍රශ්නය ලියනවා වගේ තමයි. පළවෙනි එක ස්ථිතික ඝර්ෂණ බලය. හරිද? ඊළඟ එකට තමයි බොඩ්ඩෝ අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. හරිනේ? තුන්වෙනි එක රෝම ඉලක්කම් 3 අනිත් අවසානම ඝර්ෂණ බලය මොකක්ද? ගතික ඝර්ෂණ බලය. ඔය තුන දාගත්තන්නේ. ඔය තුන මාත් එකම දාගත්තා. ඊට පස්සේ ස්ථිතික ඝර්ෂණ බලය ගැන ඉගෙන ගමු ඈ. හරි. මේක මම පොඩ්ඩක් කරනවා. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. අනුමාත්‍ර ඊළඟ පොයින්ට් එක ස්ථිතික ඝර්ෂණ බලය. ඒ අර්ථය ලියා ගන්න. ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද? බලයක් යෙදුවත් වස්තුව චලනය නොවන මොහොතක වස්තුව චලනය නොවන මොහොතක ක්‍රියා කරන බලය වේ. හරිනේ? තේරුණාද ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා? අපි දැන් මේ රිවිෂන් එකක් යන්නේ නේද? අපි අර මේ පාඩමේ ඔක්කොම කියන්නේ පාඩමේ විභාගයට වැදගත් වෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න ආවරණය විදිහට තමයි මේ රිවිෂන් එක කරන්නේ අද. හරිද? හැමදාම අපි එමය කරේ. දැන් ගිය සතියේ ප්‍රවේණීය පාඩම අපි එදා මේ ප්‍රවේණීය පාඩමෙන් අහන ගොඩාක් කරුණු ටික රචනා ප්‍රශ්න කරන්න පුළුවන් වෙන විදිහට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඊට කලින් පදාර්ථයේ විභාගයත් එහෙමයි. නේද? මේ රිවිෂන් එකෙන් ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඔයාගේ විභාගයේ ලකුණු වැඩි කරගන්න පුළුවන් මේ අන්තිම වාරේ වගේ වෙනකොට හොඳ ලකුණකට යන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න ටිකත් එක්ක මේවත් එක්ක අපි යෙදුනහම. හරිද? ඕක තමයි ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ. ඕක වැදගත් පොයින්ට් එක මොකද්ද? මේ බලන්න අපි මේ විදිහට මේ රූපෙත් දාගමු. වස්තුවක් තියෙන පෘෂ්ඨයක් මත මම මේ ඝර්ෂණ බලය පෙන්වන්න ඕනින්ද තමයි මේක පාවෙලා වගේ අඳින්නේ ඈ. නැත්නම් මේ පෘෂ්ඨ දෙක මේක මෙහෙම පාවෙලා තියෙන්නේ නැහැනේ වස්තු. හරිද? මේ යොදන බලය F මේ ඝර්ෂණ බලය F නෝඩ් මේ අවස්ථාවේදී වැදගත් දෙයක් තියෙනවා. F සමානයි F නෝඩ්
දාගන්න මෙන්න මෙහෙම යොදන බලය ඝර්ෂණ බලයට සමාන වේ. යොදන බලය ඝර්ෂණ බලයට සමාන වේ. තේරුණාද? තේරෙනවනේ කට්ටිය උත්තර දුන්නානේ. එහෙනම් හරි. හරිද? ඊට පස්සේ ප්‍රස්තාර අඳින ටික කියා දෙන්න. දැන් හිතන්න මේ චුට්ට කියා දෙන්න. මේ යොදන බලය ඝර්ෂණ බලයට සමානයිනේ. ඉතින් ප්‍රස්තාරය අඳින්නෙත් අපි ඒ විදිහට තමයි. මේ පැත්තට අපි යොදන බලය මේ පැත්තට දාමු. හරිද? මේ පැත්තට ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය දැම්මහම හිතන්න අපි යොදනවා නිව්ටන් 1ක්. එතකොට නිව්ටන් 1ක් යොදනවා ඝර්ෂණ බලයත් යොදන බලයට සමාන වෙන හින්දා එයාත් මොකද වෙන්නේ නිව්ටන් 1යි. හරිද? එතකොට මෙතන ඊට පස්සේ අපි යොදන බලය 2යි කියලා හිතන්න. නිව්ටන් 2යි. එතකොට මෙයාගේ ඝර්ෂණ බලය නිව්ටන් 2යි. හරිද? නිව්ටන් 2යි. එතකොට බලන්න මේ සරල රේඛීයව කෙලින් යනවා මේ. යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය, ස්ථිතික ඝර්ෂණ බලය සමාන විදියට මේ විදියට යනවා. එතකොට අපිට සරල රේඛීය ප්‍රස්තාරයක් එනවා. අපි ඊළඟට යනවා මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන එකට. අපි යනවා ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය කියන එකට. මේක දාගන්න. මේක දාගන්න ඕනේ දැම්ම. ටික දාගන්න. ඉතින් කොහොමද ළමයි? මේ දවස්වල පාඩම් කරනවද? නැත්තම් ඒ කියන්නේ අපි හිතන විදිහට වැඩ කරගන්න බැරිද මේ දවස්වල? ඒ කියන්නේ දැන් ළමයින්ට එන ගැටලු තමයි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න දැන් අද නම් ඇවිල්ලා හොඳට වැඩ කරනවා කියලා හිතාගෙන දැන් වැඩ කරන්න ගත්තාම ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? නිදිමත හැදෙනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි ගෙදර මොකක් හරි වැඩක් කියනවා. ඊට පස්සේ හවස් වරුවේ සම්පූර්ණයෙන් වැඩ කරන්න වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න එනවා. එතකොට මේ දවස්වල ඔය වගේ ඒ කියන්නේ අපේ මනසට බාධාකාරී වෙන දේවල් කොහොමත් නිතරම සිද්ධ වෙනවා. හරිද? ඒ වුණාට මේ හැම වෙලාවෙම හිතන්න මට තව ටික කාලයක් වැඩ කරන්න තියෙනවා. මේ ටික කාලේ හොඳට මහන්සි වෙලා වැඩ කරලා හොඳ රිසල්ට් එකක් දාලා හරිද? අම්මලාට තාත්තලාට ගමේ ආඩම්බරයක් වෙන විදියට කොච්චර සතුටක් අරන් දෙන්න පුළුවන්ද ඔයාලට? අන්න ඒක ගැන හිතන්න. ඒ කියන්නේ මට මතකයි ඒ කියන්නේ මේ කුඩි කාලේ කියන්නේ හොඳට වැඩ කරපු ළමෙන් නෙමෙයි දඟ මල්ලක්. එතකොට මේ හැබැයි මං අන්තිම කාලේ මේ ওই බාධාවන් ඔක්කොම කරන්න බෑ කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. අපි වැඩක් කරන්න පටන් ගන්නකොට තමයි මේ ඝර්ෂණ බලය තමයි. මම ඒක කියා දෙන්නම්. ඒ කියන්නේ දැන් බලන්න ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ ඔයාට ඇති බාධා වගේ. ඒ කියන්නේ දැන් හිතන්න මේ අද ඉඳන් වැඩ කරන්න ගන්න ළමෙක් කියලා. ඔයාලගේ ජීවිත කතාව සම්පූර්ණයෙන් අද මේ පාඩමෙන් මට කියන්න පුළුවන්. හිතන්න ඔයා මෙච්චර කාල වැඩ කරේ නැහැ. ලකුණු 10ක් 15ක් තියෙන ළමෙක් කියලා හිතන්න. ඔයා මේ දැන් අද ඉඳන් හිතෙනවා අනේ දෙයියනේ තව ටික කාලයකදී මම කොහොම හරි කියලා මේ ගොඩ දා ගන්නවා. ඔයා ගොඩ දාගන්න හිතනකොටම ඔයාට ඝර්ෂණ බලය වගේ
වගේ ඔයාගේ හිතට එනවා බාධාවල් ටික. කොහොමද මම මේක කරන්නේ? මාගාව නෝට්ස් නෑ. හරිද? ඒ වෙනත විවිධ ආකාර බලන්න කොහොමද? ඒක මට තේරෙන්නේ මට ගානක් හදා ගන්නවත් තේරෙන්නේ. මම මේක කොහොමද මේ රසායනික සූත්‍ර හරි මොනවා හරි එන්නේ. අන්න මානසිකව ඇතිලා මොකද? Taman අවශ්‍යතාවය තියෙනවා ඒකට බාධාව තියෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා වැඩ කරනවා. වැඩ කරනකොට ඊට සමානව මොකද්ද වෙන්නේ? ඝර්ෂණ බලයක් වගේ ස්ථිතිය ඝර්ෂණ බලය වගේ තව ටිකක් වැඩ කරනවා. හරිද? මම මේ පාඩමේ කියා දෙන්නම් මේක. මේ ජීවිතේන මේ විදිහට කියා දුන්නොත් පාඩමත් පුළුවන් වෙනවා. ඔයාගේ ජීවිතේ අදින් ටර්නින් පොයින්ට් එකක් කරගන්න පුළුවන් වෙනවා. ඔන්න මම කියා දෙන්නම්. මෙන්න මෙහෙම අපි ප්‍රස්තාරයක් ගැහුවොත් දැන් මේ පැත්තට අපි යොදන බලය කියලා ගමු. යොදන බලය. ඒත් එක්කම අපි මේක ගමු ඔයා වැඩ කරනවා කියලා. ඒ වැඩ කරන ප්‍රමාණය. වැඩ කරන ප්‍රමාණය. මේ පැත්තේ නෝ යොදන බලයත් එක්ක මොකක්ද අනිත් එක? ඝර්ෂණ බලය. ළමයි ඒ විදිහටම මේ පැත්තේ ඔයා වැඩ කරන ප්‍රමාණයට සාපේක්ෂව ඔයාට එනවා බාධාවක්. මේ දැන්ටමත් අතෑරලා ඉන්න උට කිසිම බාධාවක් එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ වැඩ කරන්නේ නැති අයට වැඩ කරන්නේ නැති බබාලට මෙතන මේ කිසිම බාධාවක් එන්නේ නැහැ. ඒගොල්ලෝ ෂෝකේට දැන් මේ වෙලාවේ ෆෝන් එකේ එක්ක ගේම් එකක් ගහිනවා නැත්නම් එන මොකක් හරි YouTube එකේ හරි මොකක් හරි වැඩ කරනවා. දැන් මේ මයි කොල්ලෝ මොකද කරන්නේ දැන් මේ වැඩ කරනවානේ. වැඩ කරනකොට බබාලට බාධාවක් ටිකක් එනවා. දැන් මාත් එක්ක වැඩ කරනකොට බාධාවක් නැති වෙන්නේ නැහැ. මොකද මම බිඳුවේ මට්ටමෙම කියා දෙනවා. හරිද? ඒකට එහෙම නෙමෙයි. තමන් තනියෙන් වැඩ කරනවා මොකද වෙන්නේ? තනියෙන් ගණන් හදනවා. ලොකු සමහරු ගණන් ආවට පස්සේ මොකද වෙන්නේ? අමාරු ගණනක් ආවට පස්සේ බාධාවක් එනවා. හරි. එතකොට ඔයා වැඩ කරන ප්‍රමාණය හිතන්න අපි හිතමු වැඩ කරන ප්‍රමාණය අපි නිව්ටන් වලින් යන්නේ. හරිද? මේ ඔයා යොදන බලය නිව්ටන් 1යි නම් ඊට සමානව මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් නිව්ටන් 1යි මුල් කාලේ. ඔන්න ඔයා නිව්ටන් 2ක බලයක් යොදන. එතකොට මොකද වෙන්නේ? ඒත් ඝර්ෂණ බලය ඊට සමානයි. මොකද ස්ථිතික ඝර්ෂණ බලයනේ ක්‍රියාත්මක වෙන්නේ. තාම වස්තුව චලනය වෙලා නැහැ. ඒ කියන්නේ තාම ඔයා ලකුණු වැඩි වෙන්න පටන් අරන් නැහැ. හරිද? මේ ඔයාගේ කැපකිරීම කරන කාලය. ඔයා ගොඩාක් මාංශ වෙනවා. හරිද? රෑ නිදි මරාගෙන බලන්න. හරිද? මේ පළවෙනි දවසේම වැඩි වැඩ කරන්නේ නැහැ. දෙවෙනි දවසේ ඉඳන් තවත් මේ වැඩ කරනවා. ඒ කියන්නේ මේ දවසට පැය 3ක් වැඩ කරපු ළමේ බබේ ඊළඟට පැය 6ක් වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට තව බාධා එනවා. ඇයි? වැඩිපුර වැඩ කරනවනේ. එතකොට වැඩිපුර බාධා වෙනවා. අනේ මම නෝට්ස් ලියලා නැහැ. මගේ මේ ඉතිහාසයේ පොතේ මේ නෝට්ස් කිසිම දෙයක් නැහැ. මං ඉස්කෝලේ ගිහලා මොනවා කරාද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පොතක්වත් නැහැ. හරි? ඊට පස්සේ තව සබ්ජෙක්ට් වලට ওই විදියට දැන් ප්‍රශ්න එනවා. හරි? ඊට පස්සේ අපි දැන් මේ විදිහට ඔයා සතියක් වැඩ කළා. සති දෙකක් වැඩ කළා. ඔන්න තුන්වෙනි සතියේදට. තුන්වෙනි සතිය කියන්නේ මොකද්ද? 7 වරක් 3 21යි. දවස් 21ක් විතර යනකොට දවස් 21ක් විතර යනකොට අපි හිතමු නිව්ටන් 3ක බලයක් හදනවා. එතකොට මේ පැත්තනොත් නිව්ටන් 3ක බලයක් හදනවා. හරි. දැන් මේ අවස්ථාවන් වලදී බලන්න. දැන් මේ ළමයි මේ වැඩේ කියන්නේ මේ කාලේ අතාරිනවනේ. ඒ කියන්නේ අපි දැන් උනන්දුවක් ලබා දුන්නාම පන්තියේදී හරි කවුරු හරි සර් කෙනෙක් හරි උනන්දු කරාම මොකද වෙන්නේ? ගෙදර ගිහිල්ලා හොඳට වැඩ කරන්න හිතා ගන්න ගිහිල්ලා වැඩ කරනවා. මෙලෝදියක් තීරෙන්නේ නැහැ. ඔන්න කට්ට කාගෙන හරි කමන්නේ කියලා ඉන්නවා. ඔන්න දෙවෙනි දවසෙත් ඔහොම ඉන්නවා. තුන්වෙනි දවසේ මොකද වෙන්නේ? අනේ මේක කරන්න බෑ කියලා දබල ගහලා යන පිරිස තමයි කොහොමයක් ඉන්නේ.
මේ තුන්වෙනි දවසෙන් අපි මේ පෙන්වන්නේ සති 3ක්. දවස් 21ක් වගේ කියලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ ඇවිල්ලා මොකක්ද? ස්ථිතික දර්ශන බලයේ උපරිම අවස්ථාව. අපි බලන්න වස්තුවක් මත බලයක් යෙදුවාම චලනය නොවන අවස්ථාවකදී වස්තුව මත ක්‍රියා කරන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. එතකොට මෙහා නිව්ටන් 10ක බලයක් යෙදුවොත් මේ පැත්තට නිව්ටන් 10ක බලයක් යෙදිලා මේ නිව්ටන් 10ට මේ නිව්ටන් 10 කැපිලා වස්තුව නිශ්චලව තියෙනවා. හැබැයි එතනින් පස්සේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. අන්න ඕකයි පන්න ගන්න ඕනේ. අන්න ඕකයි පන්න ගන්න ඕනේ බබාලා. ඒ කියන්නේ ඔයාලගේ හිතේ උනත් මේ වැඩ කරන ප්‍රමාණයට සාපේක්ෂව ඇති වෙන බාධාව මෙන්න මේ විදිහට සමාන විදිහට ඇවිල්ලා යම් කිසි තැනක් එනවා. ආන් එතනදී තමයි ඔයාගේ හතුර වුණත් උපරිම හතුරුකම් කරන්නේ. නැද්ද? ඒ කියන්නේ ඔයාට මේ ජීවිතේ හම්බ වෙන ලොකුම බාධාවයි ඉගෙනීම සම්බන්ධ. ඉගෙනීම සම්බන්ධව නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඉගෙනීම සම්බන්ධව නම් තියෙන ලොකුම බාධා වෙනවා. හරි. ආන් මේ බාධාවට අපි කියනවා මෙන්න මෙහෙම උඩට ඉහළට යනවා. එකපාරට චුට්ටි ඉහළට යනවා. අපි ඒකට කියනවා වස්තුව චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය හේවත් සීමාකාරී ඝර්ෂණ බලය. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හරිද? ඒ සීමාකාරී ඝර්ෂණ බලයෙන් පස්සේ ඩොංගල චුට්ටක් හැලිලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ ගමන යනවා. ඔයාගේ ගමන යනවා. කවුරු බාධාව ඇති කරත් ඔයාට රෙඩි පිටේ ඉන්නේ. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගෙන ඔයා ගමන යනවා. ඔන්න ඕකයි ජීවිතෙත් වෙන්නේ. මේ ඝර්ෂණ බලයේදී සිද්ධ වෙන්නේ ওই විදිහම. මොකද ඔයා පන්නන්න පුළුවන් උපරිම තැන පෙන්නවා. සීමාකාරී ඝර්ෂණ බලය පෙන්නවා. හරිද? සීමාකාරී ඝර්ෂණ බලය නැතිනම් මට මේව මොන කජ්ජවලද බබාල? අන්න එහෙම හිතාගෙන සර් මොන කජ්ජද සර් කියලා හිතාගෙන බාධාවන් අතහැරලා දාලා වැඩ කරනවා. රැයට කන්න නැතත් වැඩ කරනවා. යාළුවා Tamanට එහෙම මොකක් හරි අපහාස කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔය සිද්ධ වෙනවා. ගානක් හදාගන්න බැරි වුණොත් එහෙම කොච්චර දාට කරනවද? ඔය වගේ ඒවා තියෙනවද ළමයි අතර නේ? ඒ වගේ තියෙනව නේද? ඒ වගේ යාළුවෝ ඉන්නව නේද කපාගෙන යන කට්ටිය. එතකොට මේ ඔක්කොම මෙන්න මේ අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලදී උපරිම වෙලා ඊට පස්සේ ඔයා කලර්ස් පෙන්නුවාට පස්සේ ඔයා වැට්ටෙක් විදිහට පෙන්නුවාට පස්සේ එතකොට ඔයාව නවත්තන්න බෑ. එතකොට තමයි ඔයා දෙන්නලා ඉවර. මේ වැඩේට ඔයා දවස් 21ක් ගන්න. සබ්ජෙක්ට් හැම එකකටම වැඩ කරන්න ගන්න. අන්තිමට නිදිමතත් නැහැ. ළමයිට දෙන ප්‍රශ්නය තමයි නිදිමත යනවා. නිදිමත එනවා. එහෙම මොකද නැහැ. මේ දවස් 21ක මේ පුරුදු වුණොත් එහෙම. ඊට පස්සේ වැඩ කරන්න ආසාවෙන් බාධා එන්න ආසයි. බාධාවන් වලට ආස කරන්නේ. ඇයි ඒකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නවනේ. ඒකේ තව ලකුණක් හරි වැඩි කර ගන්න පුළුවන් නේ. ඔය විදියට. අපි ප්‍රස්තාරෙත් ගොඩ දැම්මා. මොකක්ද? එතකොට මේ තියෙන්නේ මොකද මේ අවස්ථාවේ තියෙන්නේ? ස්ථිතික ඝර්ෂණ බලය. මෙන්න මේ උපරිම අවස්ථාව මොකද? වස්තුව චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. මෙන්න මේ විදියට. හිතන්න මේ බලන්න. මේ තියෙන්නේ පෘෂ්ඨය. මේ මාගේ අත තමයි පෘෂ්ඨය. මම මේ පැත්තට බලයක් යොදනවා. වස්තුව චලනය වෙනවද? ඉන්නේ මම බලෙ පිටිගන්නවා. ඉන්නවත් නැහැ හිතන්නත් නැහැ. එහෙනම් මොකද ක්‍රියාත්මක කරන්නේ? යොදන බලයට ඝර්ෂණ බලය සමාන වෙනවා. එන්න මේක මොකද වැඩි වෙන්නේ? ඔන්න බලන්න ඊළඟට හොඳට බලන්න පේනව නේද? අන්න බලය යොදනවා. හෙලවෙන්නේ අන්න දෙක චලනය වෙනවා ඔන්න වෙන අවස්ථාව. අර දෙක චුට්ටි ආංගෝ සීමාකාරී ඝර්ෂණ බලය. එතනින් පස්සේ දැක්කද? එතනින් පස්සේ බලය දුන්න ගම වස්තුව චලනය වුණා. කාටවත් නතර කරන්න බෑ. මේක තමයි සීමාකාරී ඝර්ෂණ බලය.
සීමාකාරී සීමා කරලා තියා ගන්න හදන බලය. සීමාකාරී ඝර්ෂණ බලය. ඔය හිත වෙනස් කරගන්න. බාධාවන් වලට බාධාවක් වෙන්න. මෙතන අපි ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ නියතයි. ඒකාගයක් තියෙනවා ඒකම තමයි ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. මේව දාගන්න එපා බාධාවන් වැඩ කරන ප්‍රමාණය වදා ගන්න එපා. යොදන බලයට නොව ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන ප්‍රස්ථාරය ඔය විදිහට දාගන්න. දැක්කද සර්? ඝර්ෂණ බලයෙන් ජීවිතය කියද? තමයි මේ ජීවිතෙත් ඉතින් මේවා තමයි ඉතින් මේවත් ඉතින් ජීවිතේ අපිට හම්බ වෙන අභියෝගනේ මේවා. හැමදේම ඉතින් එහෙම තමයි අපිට හැම දෙයකින්ම දෙයක් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. බබාලා මේක දාගත්තද? දාගත්තා නම් මැසේජ් එකක් දාන්නකෝ. මගේ කටහඬ වෙනස්ද? මොන වගේද ඇහෙන්නේ? කැතයිද? සර්ගේ කටහඬ වෙනවද? ඇහෙන්නේ නැද්ද? කැඩි කැඩිද ඇහෙන්නේ? ගොරිල්ලෙක් වගේද? වගේ. මගේ කටහඬේ තියෙන අවුල පොඩ්ඩක් ගන්න බලන්න. කියන්න බලන්න කොයි වගේද ඇහෙන්නේ කියලා. ළමයි කටහඬේ අවුලක් තියනවද? මං හිතන්නේ පොඩ්ඩක් මම ලෙඩ වෙලා ඉඳියා ඒකින්ද වෙන්නේ නැති සමහරට මේ ප්‍රශ්නයක් යන්නේ. ඒක වැඩි හිතන්න එපා. හරිනේ. මම හිතන්නේ මේක දාගත්තා කියලා අපි ඊට පස්සේ නෝට් එක දාගමු. ඊළඟට මාතෘකාව දාගන්න සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය චලිතයේ යන්තමින් ආරම්භ කරන මොහොතේ ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලයයි. චලිතයේ යන්තමින් ආරම්භ කරන අවස්ථාවේදී චලිතයේ යන්තමින් ආරම්භ කරන අවස්ථාවේදී චලිතය යන්තමින් චලිතයේ යන්තමින් ආරම්භ කරන අවස්ථාවේදී චලිතයේ යන්තමින් ආරම්භ කරන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි. හරි බබාලා ඔය විදිහට දාගන්න. හරිද? වැදගත් දේ මොකද්ද?
මෙය දර්ශනයේ උපරිමගේ මෙය කර්ෂණයේ උපරිම අග යයි. කර්ෂණයේ උපරිමගේ හරි. ඊට පස්සේ අවසාන වර්ගය මොකක්ද? ගතික ඝර්ෂණ බලය. නේද? ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය කියන්නේ වස්තුවක් චලනය වන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. වස්තුවක් චලනය වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි. හිතන්නකෝ ඔයාලා මෙහෙම වස්තුව දැන් මේ F බලය යටතේ චලනය වෙනවා. ඒ කියන්නේ මෙයාට මේ ප්‍රවේගයක් තියෙනවා. හරිද? එයා කොහොමද යන්නේ? මෙන්න මේ ඝර්ෂණ බලය තියෙන මේ පැත්ත තියෙනවා ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ගතික ඝර්ෂණ බලය මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ආපස්සට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එතකොට මොකද වෙන්නේ? මේ බලයෙන් මේ බලය ඒ කියන්නේ කැපිලා අර සංප්‍රයුක්ත බලයෙන් තමයි මොකද වෙන්නේ? වස්තු චලනය වෙන්නේ. කොහොමද මෙයා ගමන ආරම්භ කරලා තියෙන්නේ? දැන් ගමන යනවා. ගමනක් යනවා. හරි. මේක දාගන්න. වැදගත් දේ මොකද්ද? මේකේ තියෙන වැදගත් දෙයක් මෙය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුද වැඩිද කියලා chat එකට message එකක් දාන්න. මේකට උත්තරේ දානවා නම් මට තේරුම් ගත්ත හැකි මෙච්චර වෙලා තේරුම් කියා දුන්න දේවල් තේරුණාද නැද්ද කියලා. මේ සීමාකාරී ඝර්ෂණ බලයට අඩුද වැඩිද? ගතික ඝර්ෂණ බලය. message එකක් දාන්න බලන්න. අඩුයි. හරියට හරි. වැඩේ බබාලට ඔක්කොම තෙල්ලා තියෙන්නේ. මේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි. පොඩි උන් ටික සුපිරි ඈ. ඕම ගියාම ලකුණු ටික වැඩි කරගත්ත හැකි බය නැතුව. විශ්වාස කරන්න. ඔයාට පුළුවන් ඈ. මේක ඇතුලේ ඉන්න ඔයා තේරුම් ගන්න. ඔයා මේ විදියට උගන්වනකොට මේ බැරි පාඩමක් නා. හරිද? පුළුවන් පාඩමක් හරි බැරි පාඩමක් හරි දැන් ඔයාලට මේක පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? මෙතනින් එහාට දෙයක් නැහැ. දැන් මේ පාඩමේ 90ක් විතර 80ක් විතරම ඉවරයි. මේ ටික ඉවරයි. මේ පාඩම ඉවරයි. මේකත් ඉතින් පාඩමන්නේ. හරිද? ඝර්ෂණය කියන්නේ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව කියන්නේ සාමාන්‍ය අමාරු දෙයක් නේ. අමාරු සංකල්ප තියෙන්නේ. මේවා තේරුම් ගන්න පුළුවන් කියන්නේ ළමයි ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. මේ වගේ පාඩමක් ගොඩ දාන ළමයට ඉතිහාසය, ඉංග්‍රීසි, සිංහල මේ වගේ සබ්ජෙක්ට් නැති. හරිද? ගණන් පාඩමක් වුණත් කරගන්න පුළුවන් කිසි පාඩමක් නැහැ. හරිද? භෞතික විද්‍යාව තමයි අමාරුම විෂය. භෞතික විද්‍යාව පුළුවන් කියන්නේ යා කොඹලට කරන්න බැරි දෙයක් නැහැ. හරි. ඔක අඩුයි.
ඊට පස්සේ අපි අන්තිම කෑල්ල කරලා අපි ප්‍රශ්න ටික කරන්න යන්. තමයි ඊළඟ එක තමයි ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක. මාතෘකාව දාගන්න පොයින්ට් එකක් දාගන්න. ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක. බබාලා ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකයි තියෙන්නේ. හරිද? ওই සාධක දෙක විතරයි තියෙන්නේ. ওই දෙක විතරක් මතක තියාගන්න. ওই දෙක මතක තියාගන්න අපිට MCQ ගහතයි. හරිද? ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකෙන් එකක් මම කියා දුන්නා. අර පොඩි එකේ කැරම් බෝඩ් එක හීරුවොත් මොකද වෙන්නේ? නැත්නම් පොඩි එකේ කැරම් බෝඩ් එකට පවුඩර් ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? හරිද? පවුඩර් දැම්මොත් මොකද වෙන්නේ? පෘෂ්ඨයේ සුමට වෙනවා. ඝර්ෂණ බලය අඩු වෙනවා. හීරුවොත් මොකද වෙන්නේ නේකින්? ඝර්ෂණ බලය වැඩි වෙනවා නේද? පෘෂ්ඨය රළු වෙනවා ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට පෘෂ්ඨයේ සුමට වුණොත් ඝර්ෂණ බලය අඩු වෙනවා. පෘෂ්ඨය රළු වුණොත් ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට මොකක්ද? අපි මොකද්ද පළවෙනි සාධකය? පෘෂ්ඨය අතර ස්වභාවය. පෘෂ්ඨයේ ස්වභාවය. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. ඝර්ෂණ බලයේ කිරි බලපාන සාධක දෙක අතර පළවෙනි සාධක තමයි ස්පර්ශය. ස්පර්ශය ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවය. භාවය. හරිනේ. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය ආකාර දෙකයි. සුමට හෝ රළු. ඊට පස්සේ පෘෂ්ඨය සුමට කරන්න නම් අපි මොනවද කරන්න පුළුවන්? අපිට ග්‍රීස් යොදන්න පුළුවන්. අපිට පෘෂ්ඨ දෙක අතර මිනිරන් ගන්න පුළුවන්. අපිට ලිහිසි තෙල් දාන්න පුළුවන්. අර බෝල බෙහාරින් කරන්න පුළුවන්. ඔයගෙ ටික ගන්න තියෙන්නේ. පෘෂ්ඨය අලු කරන්න නම් ඉතින් ඕන කෙට පුළුවන් නේ. හරි. ඒ කියන්නේ මොකක් හරි හුරලා හරි ওই විදිහට කරන්න පුළුවන් නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? පෘෂ්ඨය සුමට කරොත් ඝර්ෂණ බලය මොකද වෙන්නේ? අපි ඝර්ෂණ බලය අපි F නෝට් කියලා දාමු. ඝර්ෂණ බලය අඩු වෙනවා. ඊට පස්සේ පෘෂ්ඨය රළු කරොත් මොකද වෙන්නේ? F නෝට් වැඩි වෙනවා. හරිනේ. දෙවෙනි එක තමයි දෙවෙනි සාධක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. බලන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ යෙදීමක්. හරිද? මොකද නිව්ටන්ගේ නියම කියන්නේ කල දේ පල්පල දේ. ඒ කියන්නේ මොකක්ද? අපි මේ විදියට පෘෂ්ඨයක් මත වස්තුවක් තිබ්බහම අපි ඒකේ බල ලකුණු කරනකොට කොහොමද එන්නේ? දැන් මේ වස්තුවේ ස්කන්ධය මගින් පහළට මොකද්ද? බර ක්‍රියාත්මක වෙනවනේ. බර අපි mg. එහෙම නැත්නම් w. ඒ කියන්නේ වස්තුවක බර කියන්නේ ස්කන්ධය, වස්තුවේ ස්කන්ධය ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරාම එන අගය. w සමානයි mg. හරිද? එතකොට මේ විදියට වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට බර අපි ලකුණු කරනකොට ඊට ප්‍රතිවිරුද්ධව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඇති කරන බලය මේ පෘෂ්ඨයෙන් ඉහළට ඇති කරනවා. මේ පෘෂ්ඨයෙන් මෙහෙන් කොහෙන්වත් නෙමෙයි. මේ බලය ඇති කරන ස්ථානයෙන් පෘෂ්ඨයෙන් ඉහළට ක්‍රියාත්මක වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බලය. හරිනේ. එතකොට
මෙතන මේ ස්කන්ධය වැඩි වෙන්න එම් වැඩි වෙන්න මොකද වෙන්නේ? වැඩිපුර පව් කරන්න මොකද වෙන්නේ? වැඩිපුර දුක් විඳින්න යනවා වගේ. ස්කන්ධය වැඩි කරන්න අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. හරිද? අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න මොකද වෙන්නේ? ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරි. අභිලම්භ ප්‍රතික්‍රියාවේ මේ අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකයි ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය අභිලම්භ ප්‍රතික්‍රියාව. තේරුණාද ළමයි? මේක දාගන්න. මේක දාගන්න. ළමයි පාඩම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න chat එකට. මොනවා හරි තේරුන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. chat එකට මොකක් හරි message එකක් දාන්න. මේ වෙලාවේ ඕන එකකට අපි මම උත්තර දෙනවා. පාඩම ඉවරයි දැන් මේ අන්තිමට කියන්නේ. තියෙන්නේ කොටස් ටික ඉවරයි. අද අපිට වේලාසන බන්දි ඉවර කරන්න පුළුවන්. වෙනදා ඉන්න මූණු ටික ඒ විදිහටම ඉන්නවනේ. අද අලුතෙන් බබාලා ඇවිල්ලා ඉන්නවද? අලුතෙන් බබාලා ඇවිල්ලා ඉන්නවනම් මට අද පළවෙනි දවසේ ආපු අයට හායි කියලා මැසේජ් එකක් දාන්න. අදම අලුතෙන් ආව chat එකට දාන්න හායි කියලා මැසේජ් එකක්. හායි සර් කියලා. නැද්ද අද අලුතෙන් ඇවිල්ලා නැද්ද? අපේ පරණ කෙල්ලෝ ටික දින්නේ ඈ? අපේ පරණ බබාට වැඩේ තේරුණා නම් තේරුණා කියලා ඕකේ කියලා මැසේජ් එකක් දාන්න පැටියෝ. දාන්න මැසේජ් එකක් දාන්න. තේරුණා නම් තේරුණා කියලා කියන්න. තේරුණ නැත්නම් නැහැ කියලා කෙලින්ම කියන්න. කොතන තේරුණ නැහැ කියලා කියන්න. තේරෙනකව උගන්වනවා. තේල්ලා ඔක්කොම තේල්ලා. මේ මමනේ කැමති පාඩම් දැන් මේ සති තුනක් කරේ. ඔයාලා කතා කරන්නෙත් නැහැ. මම බලෙන් කතා කරන්න ඕනේ. හරිද? මේ කරන්න බෑ නේද මම. ඊළඟ මේ කරන් පාඩම් බබාලා ටික මට කියන්න. මොකද ඊළඟට කරන්න ඕනේ පාඩම් ටික. ඔයාලා කැමති පාඩමක් තියෙනවා නම් මට කියන්න. අමාරු පාඩමක් හරි ලේසි පාඩමක් හරි මොන පාඩමක් හරි. මේ විදිහට ඉක්මනට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන පාඩමක් ඉල්ලන්න. කොච්චර මේ විදිහට කියලා දෙන්න. මේ විදිහට ලේසියෙන් විපස්සනා කරන්න පුළුවන් වෙන විදිහට හදලා දෙන්න. මොකද්ද ඔයාලා පාඩම කියලා ඉල්ලන්න. අර අමාරු පාඩම් මොකක් හරි තියෙනවා. chat එකේ message එක දාන්න. ඇත්තට ලබන සතියේ මටම හිතලා අලුතෙන් පාඩමක් දාලා තමයි ගන්න. හරි. ප්‍රකාශිත සුපිරිය. කෙලින්ම කාර්ය අඳින ටිකනේ. ඒක එක දවසින් කරලා හරිද? ඒ කියන්නේ මතක තියාගන්න පොඩි ටික්ස් එකක් තියෙන්නේ. ඒක කරාට පස්සේ ඔයාට හිතලා හදන්න හැකියි. කටපාඩම් කරන්න දෙයක් නැහැ නේද? ප්‍රකාශ තව මොනවද තියෙනවද?
සර් ජීව විද්‍යා පාඩමක් කරමු. කොහොමත් මේ මං කියන්නේ ජීවීන්ගේ දේහ ක්‍රියාවලිය සෙමිනා එකක් මේ ඔයාලාට අවුලක් නැද්ද දන්නේ නැහැ. මං තියරි ක්ලාස් නම් මං හැම අවුරුද්දේම කරනවා. තියරි ක්ලාස් එක මම මේ ක්ලාස් එකේ මේ ලබන සතියේ මේ ජීව විද්‍යා මේ ඔයාලද ජෛව ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාඩම් ටික. ඒ කියන්නේ පද්ධති ටික 11 වසරේ පද්ධති ටික එක දවසේ සෙමිනා එකකින් කරනවා පැය 4කින්. හරිද? ඔයාලට පැය 4ක් වැඩි නම් මේ දෙකකින් දවස් දෙකක් අපි සෙමිනා එක කරලා දෙන්න. ජීව ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ කම්මැලි නෑ කිසිම කම්මැලි නැතුව ආතල් එකේ මේ විදිහට අපිට කතා බහ කරගෙන වැඩේ කරත හැකියි. එහෙනම් ජීව විද්‍යාව පාඩමක් ගත්තොම වැඩිපුරම ලකුණු වෙන ඒක කරන්න පුළුවන්. හැබැයි දවස් දෙකකින් කරලා දෙන්න. මේව දවසේ කරන්න පුළුවන් පැය 4ක් ඔයාලට ඔන්ලයින් එකේ ඉන්න පුළුවන්. එම් බෑන්නේ. පුළුවන්ද? නයිට් සෙමිනා එකක් එහෙම. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ මම මේ මගේ හිතේ තියෙන බලාපොරොත්තුව විභාගයට යන්න කලින් ඔයාලට මුළු සිලබස් එකම එකම දවසේ නයිට් සෙමිනා එකක් දාලා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ දවස් 3ක එකක් කෙමිස්ට්‍රි මුළු සිලබස් එකම එකම දවසේ. හරිද? මම ඒ වැඩේට දැන් මේ වැඩ කරන ගමන් ඉන්නේ. හරිද? ඔයාලට එන්නේ නැති මේ පාඩමක් මෙතන ෂෝට් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මම කරනකොට ඒ කියන්නේ පාඩම කරනවා. දැන් ප්‍රවේණියේදීත් අපි ගණන් ටික ඇදුවන්නේ. ප්‍රවේණිය පාඩම සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න නැති ඉන්නවා නම් බලන්න. සම්පූර්ණයෙන්ම පාඩම කරලා රචනා ප්‍රකාශ කරා. ඒ කියන්නේ විභාගෙටම එන ටික. විභාගෙට එන්නේ මේ විභාගෙම ප්‍රශ්න කරලා මේ ප්‍රශ්න කරලා ගියේ. මම මැසේජ් දාලා තිබ්බා. සර් තේරුන්නේ නැහැ ප්‍රවේණිය පාඩම කොච්චර තේරුන්නේ නැත යසාගේට තේරුණා කියලා. කට්ටිය රෙඩි කියලා මම පුළුවන් සර් කියලා දෙන්න. කෙමෙසි එක දවස්. එතකොට ඔයාලට එක වීඩියෝ එකකින් නිතර බල වීඩියෝ තුනයි මුළු සිලබස් එකට පන්ති. එහෙම කරන්නේ කියලා දෙන්න. අනිවාර්යෙන් මම ඔයාලත් එක්ක ඉන්නවා. මම අගත්ත දවසේම කිව්වා ඔයාලා විභාගේ ලියන දවස් ලියවිල ඉවරලා එන දවස් වෙනකම් මම ඉන්නවා. බලන්න කරන. සමහර අය අමාරු ගුරුවරු කියයි කියන්නේ ඒගොල්ලෝ මේ කරනවා ක්ලාස් කරන හැබැයි යම් කිසි මොහොතක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් අයින් වෙනවා. අනිවාර්යෙන් ඔයා භාග ශාලාවේදී යනකොට වතුර බෝතලේ මේ පම්ප පැත්තෙන් පල්ලෙහාන් තියෙන තැන යනකම් එතනින් පස්සේ විසාලට එනකම් මම ඔයාලත් එක්ක ඉන්නවා. හරි. අවසාන වශයෙන් එක පොයින්ට් එකක් කියන්න තියෙනවා. මේක මේ කියන්නේ මේ විභාග මේ කියන්නේ උගන්වන්න තියෙන දෙයක් නෙමෙයි. හරිද? ඒ වුණාට විභාග ප්‍රශ්න ඒක දාලා හරිද? ඉගෙන වැරදින එකක් දාලා තියෙනවා. ඒ දේ මම කියනවා. ඒක තමයි මෙන්න මේක. මේ ටික මකලා දාන්නම්. දැන් බලලා මේ බලා ගන්න. මේ තියෙන පෘෂ්ඨය. මේ පෘෂ්ඨය උඩින් වස්තුව මෙහෙම තියෙනවා මේ විදිහට. මට කියන්නේ මෙහෙම ඇද්දොත් ඝර්ෂණ බලය වැඩි. දැන් මේ ගෑවෙන පෘෂ්ඨ මේ ගෑවෙනවනේ මේ වතුරත්. දැන් මේ වතුර බෝටල් එක බලන්න. මේකේ මේ පෘෂ්ඨය තමයි මගේ මේ අතේ ගෑවෙන්නේ. එතකොට මම මෙතනට බලයක් දුන්නාම මෙතනදී මෙහෙම ඇති වෙන ඝර්ෂණ බලය තියෙනවා. ඊට පස්සේ මෙහෙම ඝර්ෂණ බලය තියෙනවා. දැන් මේ අවස්ථා දෙකේදී ඝර්ෂණ බලය වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ කොයි අවස්ථාවේද? මෙහෙම තියෙන පළවෙනි අවස්ථාවේදීද දෙවෙනි අවස්ථාවේදීද? ඝර්ෂණ බලය වැඩි. වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙම තියෙනවා නම් 1 කියලා දාන්න, මෙහෙම තියෙනවා නම් 2 කියලා දාන්න. දාන්න බලන්න මැසේජ් එක. ඝර්ෂණ බලය වැඩි අවස්ථාව කොයි අවස්ථාවද? 1ද 2ද? එකද දෙකද
මුකුත් නැත්තම් 3 කියලා දාන්න. උත්තරයක් නැත්තම් 3 කියලා දාන්න. 1ද 2ද 3ද. බලය වෙනස් වෙන්නේ නැහැ සර්. පළවෙනි එකේ තමයි ඝර්ෂණ බලය වැඩි. නෑ සර් ඝර්ෂණ බලය අඩුයි. එහෙම කියන්න පුළුවන්. නෑ සර් දෙවෙනි අවස්ථාවේ තමයි ඝර්ෂණ බලය. එහෙම නැත්තම් කියන්න පුළුවන් නෑ වෙන විදිහකට තමයි ඝර්ෂණ බලය වැඩි වෙන්නේ. එහෙම නැත්තම් කියනවා ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ. මොකද්ද කියලා කියන්න බෑ. හරි එතන 1ද 2ද 3ද කියලා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී පෘෂ්ඨ වර්ග බලය බලන්න මෙච්චරයි. මේ අවස්ථාවේදී පෘෂ්ඨ වර්ග බලය මේ වැඩිපුර තව තියෙනවා. පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙනකොට ඒ වැඩි මෙසේජ් එක දාන්න බෑ. ඝර්ෂණ බලය වැඩි වෙනවද අඩු වෙනවද පෘෂ්ඨ වර්ග බලය? හරි කපටියෝ ටිකක් ඉන්නේ. බයින්නේ තේරෙන්නේ නැහැ. ඇඳෙන්නේ නැහනේ. හරි. මේකමයි පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණ බලය රඳා පවතින්නේ නැහැ. හොඳයි ඈ. පෘෂ්ඨ වර්ගඵලය අඩු වුණොත් ඝර්ෂණ බලය වැඩි සර්. අපේ පන්ති එක්කෙනෙක් කෑවේ. ඇඳුනා. හරි හරි ඈ. ඒකට වැරදුනාම එහෙම තමයි. වැරදෙන්න ඕනේ. හරිද? අර යොදන බලයට සාපේක්ෂව බාධා වෙනවා. එතකොට එම් බාධා આવොත් තමයි පාඩම් ඉගෙන ගන්නේ. බබාලා හොඳට මතක තියාගන්න. වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණ බලය රඳා පවතින්නේ නැහැ. අපිට හිතෙනවා අපිට හිතෙනවා මෙහෙම මේ පැත්තේ හොඳ පදාසයක් මරු පදාසයක් පුත්තේට අහු වෙනවා. එතකොට ඝර්ෂණ බලය වැඩි වෙයි කියන. නෑ ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ. මෙහෙම තිබ්බත් කොහොම තිබ්බත් ඝර්ෂණ බලය රඳා පවතින්නේ ආකාර දෙකක්ම පමණයි. මොකද්ද? වස්තුවේ මොකද ස්කන්ධය මත රඳා පවතිනවා අභිලම්බ ප්‍රතික්‍රියාව මත රඳා පවතිනවා අනිත් එක තමයි මොකද පෘෂ්ඨ ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය මත අර අන්දන එක මොකද පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා කියලා හිතෙන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ පෘෂ්ඨ වර්ග බලය මත ඝර්ෂණ බලය රඳා පවතින්නේ බබාලා ඔන්නෝගෙන් තමයි කෙලව ගන්නේ දා ගන්න රතු තරුවක් දාගලා පෘෂ්ඨ වර්ග බලය පුෂ්ඨ වර්ග ඵලය මත ඝර්ෂණ බලය රඳා නොපවතී. ඔහොම ඉවරයි. හරිනේ? තේරුණාද? හරි තේරුණායි දැන් බලන්නකෝ පාස් පේපර් ඕන එකක් කරද හැකි මේ වර්ගඵලය කියලා ගෑවිලා තිබුණොත් ඒක සම්පූර්ණයෙන් වැරදි ඈ කෙලින්ම කොයි වෙලාවක ඝර්ෂණ බලයට රඳා පවතින්නේ නැහැ මේ මුළු පාඩමේම ඔන්නෝගේ එක පෘෂ්ඨ වර්ගඵලය මත වර්ගඵලය කියලා තිබ්බොත් ඒක වැරදි දැන් බලමු අපි ගණන් හදන්නේ දෙදස් 20 ප්‍රශ්නයක් තියෙනවා 2021 තියෙනවා 2016 තියෙනවා MCQ ඈ තව තියෙන ඕන තරම් තියෙනවා ඔයාලා ගෙදර ගිහිල්ලා බබාලා කරන්න ඕනේ හරිද අවුරුදු 30ක වගේ කරන්න පුළුවන් ඔයාලා දැන් ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බොත් තමයි මට ප්‍රශ්නයක් මේ විදිහට කියලා තියෙනවා ඝර්ෂණය පිළිබඳව පහත දී ඇති ප්‍රකාශ බලන්න ABC කියලා ප්‍රකාශ තුනක් තියෙනවා හරිද ABC පළවෙනි එක තියෙනවා ස්පර්ශ
ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලයට මම F note කියලා දාන්නම් බලය වැඩි වේ එන්න උඩට යනවාද ඔව් වැඩි හිතන්න බෑ එන්න කෝච්චි යනවා දෙවෙනි ප්‍රකාශය හැදගෙන යන බයිසිකලයක හැදගෙන යන පාපැදියක පසුපස රෝදය මත ඝර්ෂණ බලය F note ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ පාපැදිය චලනය වන දිශාවටය පාපැදිය චලනය වන දිශාවටය ඊට පස්සේ simple C ඝර්ෂණ බලය ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවති හරිද උත්තර තියෙනවා රෝම ඉලක්කාංක 1 A හා B පමණි මේ නිවැරදි A හා B ඊට පස්සේ රෝම ඉලක්කාංක 3 B හා C පමණි රෝම ඉලක්කාංක අංක 2 A හා C පමණි 4 A B හා C සියල්ල උත්තරේ දාන්න මොකද්ද කියලා උත්තරේ දාන්න ඩෝංගාල මොකද්ද කියලා උත්තරේ දාන්න එතකොට අපිට පුළුවන් නේ අද කොහොමද වැඩි බලන්න තේරලාද නැති කියලා තේරුම් ගන්න නේ මොඩියුල් සෙට් එකට පළවෙනි කියන ස්පර්ශ වෙන පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනකොට F note වැඩි වේ. දාන්න උත්තර දාන්න. හරි. මොකද පළවෙනි ප්‍රකාශය කියන ස්පර්ශ වෙන පෘෂ්ඨ වර්ගඵලය තියෙනවා. ඵලයේ තිබ්බොත් මොකද? සොයිමලේසි
මොකද වර්ගඵලය ගෑවිලා තිබ්බොත් වර්ගඵලය කිසිසේත්ම ඝර්ෂණ බලයට දායකත්වයක් නැහැ. ඊට පස්සේ පැදගෙන යන පැදී එක බයිසිකලයක් මාර්ග කරගන්න පසුපසරෝදය ක්‍රියා කරන ඝර්ෂණය මත F not කියන්නේ ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ පාපදිය චලනය වෙන දිශාවට. හරිනේ. ඒ කියන්නේ මේ විදියට රෝදයක් තියෙනවානේ. මේ රෝදය චලනය වෙන්නේ මේ පැත්තට. හැබැයි බයිසිකලේ යන්නේ ඉස්සරහටනේ. රෝදය මේ පැත්තට චලනය වුණාට බයිසිකලේ යන්නේ ඉස්සරහට. ඉතින් ඒ දිශාවට තමයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. මේ දී ප්‍රකාශය හරියි. ඊට පස්සේ ඝර්ෂණ බලය දෙනවා. බලය රඳාපවතින සාධක දෙකයි. ප්ලේන් එකේ ස්පර්ශ වල ස්වභාවයම තමයි සමවදින අනිතේ මොකද? අනිතේ මොකද? ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවයම රඳාපවතින අනිත් එක තමයි අපි ළම ප්‍රතික්‍රියාව සමවදිනානේ. ඒනනේ චුට්ටක් මතක තියාගන්න. හරිනේ. ඔය විදිහට ඔක් හරි. හරිනේ බබා. ඊට පස්සේ තව ප්‍රශ්න තියෙනවා. බලන්න. එතන උත්තරේ මොකද්ද? B හා C උත්තරේ අංක 3. හරිද? ඔන්න අමාරුම ප්‍රශ්නයක් මම කළා MCQ එකක්. හරිද? එතකොට මම පසුගිය විභාග ප්‍රශ්න වලයි මේ ඉස්කෝල වල ප්‍රශ්න ටික උයි මම දාලා තියන්නම්. හරිද? ඒ ටික ඔයාලා try කරගෙන ඉන්න. ගෲප් එකේ මගේ නම්බරය තියෙනවා. ඒ නම්බරයට ඒ උත්තර ටික දාන්න ඊට පස්සේ. හරිද? මම හැමෝගෙම බලනවා. අනිවාර්යෙන් බලනවා. හැමෝගෙම බලලා වෙනවා. එතකොට ඔයාලා මේ ප්‍රශ්න වලට උත්තර හදලා දාන්න. ඔයාලට දැන් කරන්න නෝට් එක හරිනේ. නෝට් එකක් අපි ගවුවා. මේ වෙලාවෙම පාඩම් කරනවා. හරිද? මම පොඩි මතක් කරලා දෙන්නම්. හරි දැන් විනාඩි 5 මම සම්පූර්ණ මාර්ග මතක් කරලා දෙන්න. මොකද්ද ඝර්ෂණ බලය කියන්නේ? ඝර්ෂණ බලය කියන්නේ ප්ලේට් ප්‍රතිවිරුද්ධව ඇති කරන චලනය වෙන්න මේ ඇති කරන්නා වූ බාධාව. හරිද? අන්න ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. බයිසිකලේ රෝදේ යන්නේ පිටිපස්සට නෙමේද ඝර්ෂණය බලය තියෙන්නේ? බයිසිකලේ රෝදය යන්නේ පිටිපස්සට නෙමේද ඝර්ෂණය. හරි මෙන්න මම කියා දෙන්නම්. බයිසිකලයක් ඇඳලාම කියා දෙන්නම්කෝ. මගේ චිත්‍රය ඇඳිල්ල සුපිරි ඈ. මේ හැන්ඩල් එක. නොම සීට් එක ඉස්සරහා මේක ඉස්සරහා රෝදනේ මේම ඔන්න දැන් මොක පස්ස රෝදේ. හරිද? දැන් මේ බයිසිකලේ හැන්ඩල් එක තියෙනවා නම් බයිසිකලේ පාගනකොට බයිසිකලේ චලනය වෙන්නේ මේ දිශාවට නේද? හරි. බයිසිකලේ චලනය වෙන්නේ මේ දිශාවට. හරිනේ. ඔබට ඒක තේරුණාද? හරි. එතකොට බයිසිකලේ රෝද දෙක ගෑවෙන්නේ මෙන්න මේකනේ. මෙන්න මේ දැන් අපි ගන්න පිටිපස්ස පෘෂ්ඨය. අපි පිටිපස්ස රෝදනේ ගන්නෙ. හරිද? අපි දැන් සලකන්නේ මෙන්න මේක. පිටිපස්ස රෝදය ගැන තමයි මේ කතා කරන්නේ. ප්‍රශ්නේ.
බයිසිකලේ ඉස්සරහට රෝද මේ බයිසිකලේ ඉස්සරහට යන්න නම් බයිසිකලේ පාගනකොට බයිසිකලේ කැරකෙන රෝදේ කැරකෙන මේ අතර නේද මෙහෙමනේ මෙහෙම නේද මේකත් මෙහෙම නේද හරිද බලන්න දැන් මෙහෙම මං රෝදේ අල්ලගෙන ඉන්නේ හරිද රෝදේ මෙන්න මේ පොළේ ගෑවිලා චූටි තුඩ හරිද මෙහෙම ගෑවිලා තියෙන්නේ එතකොට රෝදේ මෙහෙම කැරකෙනකොට බලන්න මේ රෝදය මෙහෙම තියෙනවා මේ ගෑවිලා තියෙන පොළවේ මේක කැරකෙනකොට මෙන්න මේ රෝදේ මෙන්න මේ හරිය තල්ලු කරන්නේ පොළවේ මේ පැත්තනේ රෝද තල්ලන්නේ මේ පැත්තනේ රෝදේ මේ මෙතනින් මේ පැත්තනේ තල්ලන්නේ මෙහෙමනේ රෝදේ ඔක චලනය වෙන්නේ රෝදය චලනය වෙන්නේ මෙහෙම දැකද රෝදය චලනය වෙන්නේ මෙහෙම රෝදය මං හිතන්නේ මේක තමයි බලන්න තියෙන්නේ රෝදය චලනය වෙන දිශාව රෝදය චලනය වෙන දිශාව මේ පස්සේ ආවා තිබ්බේ බයිසිකලේ නැත්නම් පා පැතිය චලනය වෙන දිශාව මේ දිශාවනේ හරිද හදා තිබ්බේ පාපැතිය චලනය වෙන දිශාවට තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ කියලා බලන්න ඕනේ ඒක ඇත්තද කියලා පාපැතිය මේ පැත්තට චලනය වෙනවා පාපැතිය මේ පැත්තට චලනය වෙනවා රෝදය චලනය වෙන්න ඕනේ මේ පැත්තට ඒක ඝර්ෂණ බලය ඇති වෙන්නේ කොහෙද ගෑවෙන පෘෂ්ඨ දෙක අතරනේ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ බලය ඉදිරියට එහෙම නැත්නම් පාපැතිය චලනය වෙන දිශාවටම ඝර්ෂණ බලය ඇති වේ තේරුණාද මම පැටියට ඈ බබෝ ඒ ප්‍රශ්න තේරුණාද හරි අන්න එහෙම අහන්න ඕනේ දැන් මම දන්නේ නැහැ නේ ඔයාලට තේරෙනවා කියලා මට තේරෙනවා ඔයාලට තේරෙනවා කියලා දන්නේ නැහැ නේ කියලා තේරෙනවා කියලා කියන්න ඕනේ තේරෙන්නේ කොහොමද බයිසිකල් අඳින්න පුළුවන් මට හරි මම ප්‍රශ්න ටිකක් අහන්නම් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අද දවසේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න කිව්වම ඕන ඔබුදුපයක් අද අපිට කතා කරන්න වෙලාව තියෙනවනේ බබාලා මොනවද ප්‍රශ්න නැද්ද ඇත්තටම ඉගෙන ගැනීම සම්බන්ධව මොකෝ ප්‍රශ්න නැද්ද පෘෂ්ඨ වර්ග ඵලය අඩු වුණොත් ඝර්ෂණ ඵලය වැඩි අර උදා ඇවිල්ලා තිබ්බ නේද ප්‍රශ්නය පෘෂ්ඨ වර්ග ඵලය අඩු වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවද අඩු වෙනවද මේ ප්‍රශ්නේ හරි නේද ඒ ප්‍රශ්නේ තේරුණාද පෘෂ්ඨ වර්ග ඵලය මත රඳා පවතින්නේ නැහැ කියන එක අපිට තේරෙනවානේ ඔව් හරි ඒ ප්‍රශ්නත් හරි ඒකම ප්‍රශ්න ටික තියෙන්නේ හරි එහෙනම් ළමයි මම හිතනවා ඒ තියරි පාර්ට් එක අපි නෝට් එක සම්පූර්ණයෙන්ම අද ලියවුවා ප්‍රශ්නයකුත් කරා හරිද ඊළඟ ප්‍රශ්න ටික කරන එක තේරුම් නැහැ කියන්නේ මේ MCQ ටික කරන එක තේරුම් නැහැ ඔයාලා තමයි කරන්න ඕනේ ඒතකොට ඔයාලා කරලා තියන්න මම ලබන සතිය අනිවාර්යෙන් බලනවා මේ ලබන සතියට කලින් බලනවා ඒතකොට බබාලා මොනවා හරි ප්‍රශ්න එහෙම නැතුව ඇති කියලා හිතනවා ළමයි දැන් ප්‍රශ්න ඇහුවා මේ ප්‍රශ්නේ මම සම්පූර්ණයෙන් කියා දුන්නා මේ අමතර වෙන ප්‍රශ්න ඒතකොට තව ප්‍රශ්න තියෙනවා නම් මම පාඩ ගණන් කරනවා එතකොට ප්‍රශ්න එවන්න ඊට පස්සේ අපි අදට පන්තිය නතර කරනවා හරිනේ හොඳ අද දින නම් කියන්නේ කායි 3යි 4යි 5යි ප්‍රශ්නේ හරිනේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ ලාක අද දවසේ තේරුණා කියලා හැමෝම කිව්වා
එතකොට ඔයාලගෙන් වෙන්න ඕනේ මෙච්චරයි. ඔයාලා මේකෙන් දෙයක් හොඳට ඉගෙන ගන්නවා කියලා මට පේනවා. ඒ වගේම ඔයාලගේ යාළුවොත් මේ වැඩේට එකතු කරගන්න. මොකද ගෲප් එකේ ඉන්නවනේ ගොඩක් ළමයි. එතකොට ඒ ළමයි මේ ළමයිලුත් මේවා ඉගෙන ගන්න ඕනේ. මේ ඉක්මනට මේ ටික කොහොම හරි ගොඩ දා ගන්න ඕනේ. ඔය කම්මැලි යාළුවෝ ඉන්නානේ. ඒගොල්ලන් කියනවා අර පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මෙතන කොහොම උගන්වනවා හොඳයි හරි නරකයි හරි හොඳයි නම් එන්න කියන්නේ. එන්න කියලා කොහොම හරි එයාලවත් ගොඩ දා ගන්න හරිද? ඒවා අනිවාර්යෙන්ම ඔයාලට පිළිනවා. හරිද? ඝර්ෂණ බලය අඩු වෙන වැඩ තමයි ඔබ. ඔයා කරන වැඩවලට බාධාවක් වෙනවනේ ඝර්ෂණ බලය කියලා. ඒ වගේම ඔයාගේ අත ජීවිතේට ඔයාලට බාධාවක් නැති වෙනවා. ඒ බාධාවන් අඩු වෙනවා. අනිත් අයට උදව් කරනකොට. හරි. එහෙනම් බබාලා ඔයාලා හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක්. බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ඕනේ. අපි ලබන සතියේ නම් හම්බ වෙමු. ත්‍රිවන් සරණයි. ආයිබෝවන්.